ආයුබෝවන් කියලා පිළිගන්න ඔයාලා හැමෝම අදත් ආදරෙන් වෙනදා වගේම ඉතින් ඔන්න අද නම් උයන රෙසිපි එකක් නෙවෙයි අරගෙන ආවේ. අද ඔන්න ඔයාලවත් එක්ක කොරියාවේ සිත්තමකට ඒ කියන්නේ රෙස්ටෝරන්ට් එකකට යන්න තමයි හදන්නේ. ඉතින් එන්න එහෙනම් මාත් එක්ක යන් මම මේ කොහෙටද අද යන්නේ කියලා බලන්න. ඉතින් ඔන්න ඔයාලට දැන් පේන තියෙනවා ඇති මේක සාමාන්‍යයෙන් ලංකාව විදියට බැලුවොත් නම් පොඩි කෑම කඩයක්. ඉතින් මේක කොරියන් වල තියෙන චයිනා සිත්තමක් නැත්නම් චයිනා රෙස්ටෝරන්ට් එකක්. කොරියන් වලින් කියනවා නම් අපි මේකට කියනවා චුංගුක් චිප් කියලා. ඉතින් මේක කොරියන් ස්ටයිල් එකට තියෙන චයිනා රෙස්ටෝරන්ට් එකක්. මේ කෑම චයිනා රේට් ඔරිජිනල් විදිහට නෙමෙයි තියෙන්නේ. ඉතින් මේක චයිනා සහ කොරියන් රසවල එකතුවක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මෙතන පොපියුලර් මෙනුස් ගොඩාක් තියෙනවා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති සිත්තම ඇතුළ. ඉතින් කවුරුත් හිටියේ නෑ ඒ වෙලාවේ නම්. ඉතින් හරිම නිදහස් පරිසරයක් තමයි තියෙන්නේ. ඉතින් මම සාමාන්‍යයෙන් ආසම කරන මෙනුස් ගොඩක් තියෙන්නේ මේ වගේ චුංගුක් චිප් වල එහෙම නැත්නම් චයිනීස් රෙස්ටෝරන්ට් වල. ඉතින් මේක චයිනා රෙස්ටෝරන්ට් එකක් කියලා කොට මම අර කලින් කිව්වා වගේ මේක කොරියන් රසත් මික්ස් වෙලා ඒ විදිහට තමයි ඒගොල්ලෝ අපිට මේ කෑම සපයලා දෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මම පොඩ්ඩක් වටපිටාව වීඩියෝ කරගත්තා. ඉතින් මම කිව්වා වගේ මෙතන තියෙනවා ගොඩාක් මෙනුස් වර්ග ඒ වගේම තමයි මෙයාලා මේවා ඩිලිවර් කරනවා. ඒ වගේම තමයි මිලත් සාමාන්‍යයෙන් කොරියාවේ අනිත් කෑම වලට වැඩිය මේ ස්ථානවල කෑම ගොඩක් මිලෙන් අඩුයි. ඉතින් ඔන්න ඔයාලට පේනවා ඇති දැන් මෙතන තියෙනවා මෙනු එක. ඉතින් මෙතන මේ ජජාන් කියලා ඔයාලා මුලින් දැක්කේ ඒක බ්ලැක් බීන් වලින් තමයි හදන්නේ. ඉතින් ගොඩාක් මෙතන තියෙනවා මුහුදු අයිටම්. දැන් මේ චම්පුන් කියලා ඔයාලා දකින්න එකේ තියෙන්නේ ඉස්සෝ දැල්ලෝ ඒ වගේ මුහුදු කෑම වලින් හදපු දේවල්. ඉතින් ඔතන දැන් පේන පොගුම් පප් කියන එක බිත්තර එහෙම දාලා තමයි හදන්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් අපේ ලංකාවේ රසට සෙට් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාලට පේනවා ඇති මෙනු පන් එක තියෙන්නේ. ඉතින් ඔක්කොම තියෙන්නේ කොරියන් වලින්. එකම අකුරක්වත් ඉංග්‍රීසි වලින් නම් නැහැ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙනු පන් එකේ මෙතන ගොඩාක් වර්ග තියෙනවා. කැමති විදිහකට ඕඩර් කරගෙන කන්න. ඉතින් ඇත්තටම ගාණක් මෙතන ගොඩක් අඩුයි. මෙතන කියන්නේ සාමාන්‍යයෙන් මේ කොරියන් ස්ටයිල් එකට තියෙන චයිනීස් සිත්තම් වල කෑම වල මිල සාමාන්‍යයෙන් කොරියාවේ තියෙන අනිත් කෑම වර්ග වලට වැඩිය මිල ගොඩක් අඩුයි. ඉතින් මම ওই විදිහට එකින් එක වීඩියෝ කළේ. ඉතින් දන්නේ නැති කෙනෙක්ට උනත් මේ කෑම එක දැක්කම අයිඩියා එකක් ගන්න පුළුවන් නිසා සමහර කෑම වර්ග දැක්කට පස්සේ නම් අයිඩියා එකක් ගන්න බෑ මොන වගේද හදලා තියෙන්නේ කියලා. ඉතින් ඔන්න දැන් ඒ අතරේ කෑමත් ඕඩර් කරා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මොනවද අද අපි ඕඩර් කරේ කියලා. ඔන්න මෙතන ඕඩර් කළා දෙනවා මේ ඔයාලා සෝස් දාලා තියෙන එක තමයි එතන ඔමු රයිස් කියන්නේ. ඒ කියන්නේ ඒක චීස් බිත්තර උඩින් දාලා හදපු බත් එකක්. අපේ ෆ්‍රයිඩ් රයිස් රසට සමානයි. ඔයාලා දැන් මේ දකින්නේ සේව් පුගුම් පප්. ඒ කියන්නේ මේක ඉස්සෝ බිත්තර දාලා හදපු
අපේ ෆ්‍රයිඩ් රයිස් එකටම සමාන රසයක් තියෙන. ඊට අමතරව යාලා දීලා තියෙනවා කිම්චි, ලුණු, ඊට පස්සේ රාබු දීලා තියෙනවා. ඔය කහ පාටින් පේන රාබු. ඊට අමතරව සුප් එකක් තියෙනවා. මෙතන තියෙනවා අපිට සෝස් ඕන. ඒ කියන්නේ සෝයා සෝස් ඕන දාගන්න. ඊට අමතරව චොත් කරත් හැඳි ඒ දේවල් ටික තියෙනවා. ඉතින් මේ කෑම එක හරිම සිම්පල්, ඒ වගේම තමයි හරිම රසයි. ඉතින් ඊට අමතරව අපි මෙතන තව එකක් ඕඩර් කරලා තියෙනවා. මේක තමයි චම්පුන් කියන්නේ. ඔයාලට පේනවා ඇති ඒකේ උඩින්ම තියෙන්නේ බෙල්ලෝ. ඉතින් මේකට බෙල්ලෝ, දැල්ලෝ, ඉස්සෝ, ඊට අමතරව කකුලුවෝ, ඒ වගේම එළවලු එක එක විදිහේ දේවල් දාලා තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් මේක ගොඩක්ම මේකට යොදාගන්නේ මුහුදු කෑම. ඔයාලට පේනවා ඇති කකුලුව දාලා තිනවා, බෙල්ලෝ දාලා තිනවා, ඊට පස්සේ දැල්ලෝ, ඊට පස්සේ මේකට බූවල්ලුත් දානවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේක සාමාන්‍යයෙන් පොඩි සැරගතියක් තමයි තියෙන්නේ. ඊට අමතරව ඔයාලට පේනවා ඇති ඒකට දාලා තිනවා එයාලගේ නූඩල්ස් එකක්. ඉතින් ඔය බෙල්ල ගලව ගන්න තමයි දැන් ඔය හෙන ගේමක් දෙන්නේ. අන්න බලලා බැරි මෙතන අතින්ම ගැලෙව්වා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඉතින් කොරියාවේ ගොඩාක් ප්‍රසිද්ධ කෑමක් තමයි මේ චම්පුන් කියලා කියන්නේ. ඉතින් ඔය තියෙන්නේ කිම්චි. ඉතින් කොරියානුවන්ගේ කෑමවල නැතුවම බැරි දෙයක් තමයි කිම්චි. ඔන්න ඔක්කොම කෑවා, ඔක්කොම එතන සෙට් කරලා තිබ්බා. ඉතින් එහෙනම් දැන් යන්න තමයි හදන්නේ. ඔන්න ඔයාලට පේනවා ඇති ඔතන ඉන්න ඔක්ටොපස් කෙනෙක් බූවල්ෙක් ඉන්නවා. ඉතින් එහෙනම් වීඩියෝ එකේ අවසාන වෙනකන් වැඳලා හිටිය ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් යන ගමන් මගේ channel එක subscribe කරගෙන like එකක්, comment එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා. එහෙනම් ගිහින් එන්න පරිස්සමෙන් සතුටින් ඉන්න.